අයිබෝන් හැමෝටම. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගෙවන ගානට. ඒ කියන්නේ iPhone එකකට එක්ක සමානම තරග කරන්න පුළුවන් සුපිරි වට්ටමේ ෆෝන් එකක් වෙච්ච Xiaomi 17 Pro Max එක ගැන. ඉතින් දැන් වෙද්දී ඕගොල්ලෝ දන්නවා iPhone එකේ තියෙන ඉහළ මිල ගණන් හින්දා ඒකක් ගන්න ගොඩක් අයට බැරි වෙලා තියෙනවා. නමුත් ඒකත් එක්ක බෑද මේ Xiaomi ෆෝන් එකක් ගන්න වඩා ඒක කොහොමද කියලා තමයි අද අපි වීඩියෝ එකෙන් බලන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන් මේ සර්ට් එකක් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හරි මුලින්ම අපි මේ ෆෝන් එකේ build and design එක ගැන කතා කරමු. මේ Xiaomi 17 Pro Max එකේ ඉතින් අපිට මේක බලා ගන්න හම්බෙන්නේ ග්‍රෑම් 219ක බරක්. ඒ වගේම මිලිමීටර් 8ක thickness එකක්. ඉතින් සුපුරුදු glass front එක, aluminium frame එක සහ සුපුරුදු back එකක් අපිට මේක include කරලා තියෙනවා. ඒ වගේම අපිට මේකේ nano SIM දෙකක් දැමීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට කියන්න ඕනි මේකේ card slot එකක් නැහැ. ඉතින් ඒකින්ද ඒ කියන්නේ මේකට ඔයගලන්ට දැමීමේ හැකියාව නැහැ මේ SD card. ඒ වුණාට ඔයගලන්ට SIM දෙකක් මේකට දැමීමේ හැකියාව තියෙනවා. ඒ වගේම IP68 water dust resistant පහසුකම අපිට මේකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. බිල්ඩ් එක කොහොමද අපි කතා කරන්න තියෙන්නේ? ඩිස්ප්ලේ එක ගැන කතා කරමු දැන්. ඩිස්ප්ලේ එක ගැන ඉක්මනින් කතා කරොත් එහෙම අපිට අගල් 6.9ක LTPO AMOLED ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ AMOLED ඩිස්ප්ලේ එකේ අපිට 120Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 68 billion colors ඒ ගොඩක් ලොකු වගේක්. ඒ වගේම 2160ක PW minimum වගේක් බලා ගන්න පුළුවන්. ඇහැට ගොඩක් comfortable STR10 plus එකත් එක්ක nits 3500ක brightness level එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් resolution පැත්තට ගියොත් එහෙම ඒකත් එහෙමයි 1200 වැඩි කිරීම 2608ක pixel ratio එකක්. ඒ වගේම 416ක PPI density එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ප්‍රොටෙක්ෂන් කරලා තියෙන්නේ Xiaomi Dragon Crystal Glass 3 කියන එකෙන්. ඉතින් එහෙම තමයි අපිට මේක ප්‍රොටෙක්ට් කරලා තියනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය විදිහට යද්දි ඒකේ තියෙන එව්ව ගත්තොත් එහෙම ගොඩක් ලොකු දේවල් තියෙනවා. ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕනේ. මේකේ බැක් එකේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒක අගල් 2.9ක ඉන්චස් LTPO AMOLED එකක් 120Hz refresh rate එකක් තියෙනවා. ඒකේ 3500 nits brightness වගේක් 596 වැඩි කිරීම 976ක pixel ratio එකක් ඒ ඩිස්ප්ලේ එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේකේ ප්‍රධාන ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම ප්‍රධාන ඩිස්ප්ලේ එක හොඳම හොඳ. සරලව හොඳම හොඳ ඩිස්ප්ලේ එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම බිල්ඩ් එක ගත්තත් හොඳ මට්ටමේ බිල්ඩ් එකක් බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ කියන විදිහට ඕගොල්ලන්ට මේක ඕනෑම උඩකින් වැටුණොත් එහෙම ආරක්ෂා කරගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි කොහොම වුණත් ෆෝන් එක වට ගන්න නම් හිතන්න එපා. ඉතින් ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ. සරලව ගත්තොත් එහෙම මේ බිල්ඩ් එක සහ ඩිස්ප්ලේ එක ගත්තොත් එහෙම හොඳටම තියෙනවා. ඩිස්ප්ලේ එකේ හොඳ කලර්ස් බලා ගන්න පුළුවන්. හොඳ මිනි ඇන්ගල්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ප්ලැට්ෆෝම් පැත්තට ගියොත් එහෙම Android 16 තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම HyperOS 3 එක තමයි මේකේ OS එක විදිහට රන් වෙන්නේ. ඉතින් ඕම තමයි මේකේ OS එක ගැන කතා කරන්නත් තියෙන්නේ. ඉතින් මේකේ OS එකත් අලුත් OS එකක් ගොඩක් හොඳ මට්ටමේ chipset එකකුත් ඊළඟට මේකට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ Snapdragon 8 Elite Gen 5 කියන 3 nanometer chipset එක. මේකේ අපිට 5G පා capability එක බලා ගන්න පුළුවන්. ඒකින්ද ඒක ගොඩක් හොඳ දෙයක්. මේකේ 5G cover area එක ඕගොල්ලෝ ඉන්නවා නම් ඒක ගොඩක් හොඳින් ඕගොල්ලන්ට දැනෙනවා. ඒ වගේම තව දෙයක් කතා කරන්න ඕනි. ඒ තමයි මේ ෆෝන් එකට අපිට ලැබිලා තියෙනවා Adreno 840 කියන GPU එක සහ octa-core CPU එක. ඉතින් ඕගොල්ලෝ කතා කරන්න දෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට කතා කරන්න ඕනි මේකේ 12GB RAM එකක් සහ 512GB ROM එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට තව 16GB RAM එක version දෙකකින් ගන්න පුළුවන්. 1TB සහ 512GB කියන ඒවයි. ඉතින් ඔහොම තමයි කතා කරන්න දෙන්නේ. සරලව ගත්තොත් එහෙම සුපිරි ෆෝන් එකක් තමයි මෙන්න මේක. ඊට පස්සේ අපි කතා කරමු මේ ෆෝන් එකේ තියෙන කැමරා සෙටප් එක ගැන. ඉතින් අපිට මේක ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. පළවෙනි එක f1.7 අපිට එකක් තියෙන 50 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක්. ඊට පස්සේ තියෙන්නේ f2.6 අපිට එකක් තියෙන 50 මෙගාපික්සල් පෙඩෙස්කෝප් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්. ඊට පස්සේ තියෙන්නේ මෙගාපික්සල් 50ක f2.4 අපිට එකක් තියෙන අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්. ඉතින් ඔහොම තමයි මේ කතා කරන්න තියෙන කැමරා සෙටප් එකේ ගත්තොත් එහෙම ඒ වගේම මේකේ ප්ලැට්ෆෝම් ගත්තොත් එහෙම ඒවා හොඳ මට්ටමක තියෙනවා. ඕගලන්ට කියනකොටම තේරෙන්නේ නැති YD ගේ print එක තියෙනවා හින්දා මේක අමුතුවෙන් හොඳයි කියලා කියන්න දෙන්නේ නැහැ. මොකද මේක ෆ්ලැග්ෂිප් ෆෝන් එකක්. ඉතින් ෆ්ලැග්ෂිප් ෆෝන් එකේ ඊළඟට තියෙන්න ඕනි ෆීචර්ස් එකක් නේ. ෆීචර්ස් ටිකක් තියෙන්න ඕනිනේ. ඉතින් මේකේ අපිට dual LED
ටෝන් ෆ්ලෑෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයගලන්ට මේක HDR බලා ගන්න පුළුවන් පැනෝරිමා වගේ ෆීචර්ස් රැසකින් සමන්විත මේ ෆෝන් එකේ. ඔයගලන්ට 4K වීඩියෝ එකක් 120 fps වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ 8K වලින් ගන්නවා නම් ඒක 30 fps වලින් ගන්න පුළුවන්. ඒකට වඩා 4K වීඩියෝ එකක් 120 fps වලින් ගන්නකොට fps ගානත් හොඳින් ඉඳ ඒක ගොඩක්ම හොඳයි. ඔයගලන්ට 8K විඩියෝස් ගන්නවා නම් 30 fps දක්වා විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක සෙල්ෆි කැමරා ගන්නවා නම් එහෙම මෙගාපික්සල් 50ක f2.2 එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක් තියෙන්නේ. ඒකේ අපිට HDR පැනෝරිමා බලා ගන්න පුළුවන්. ඒ වගේම 4K වීඩියෝ එකක් 60 fps වලින් රෙකෝඩ් කරගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඕම තමයි කතා කරන්න තියෙන්නේ කැමරා සෙටප් එක ගත්තොත් එහෙම සරලව ගත්තොත් එහෙම හොඳ මට්ටමේ ෆොටෝස් වීඩියෝස් ඔයගොල්ලන්ට මේක රෙකෝඩ් කරගන්න පුළුවන්. iPhone එකත් එක්ක තරගයක් දිය හැකි කැමරා සෙටප් එකක් තමයි මේක. ඉතින් ඕගොල්ලෝ iPhone එකකට යන්න බැරි නම් මේ ෆෝන් එකකට ගියාට කමක් නැහැ කියලා මම කියනවා. මේකේ ඒ තරම් හොඳ ෆීචර්ස් තියෙනොත් එක්කම අපිට මේකේ ස්පීකර්ස් ගත්තොත් එහෙම LED ස්ටීරියෝ ස්පීකර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට 3.5 මික් ජැක් එකක් අපිට මේකේ බලා ගැනීම හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම Wi-Fi Bluetooth 5.4 GPS NFC infrared port එකක් ඒ වගේම OTG වගේ පහසුකම් රසකින් සමන්විත මේ ෆෝන් එකේ සෙන්සර්ස් ගැන කතා කරනවා නම් fingerprint එක under display විදියට accelerometer එක proximity sensor එක gyroscope එක compass එක සහ barometer එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ultra wide band සපෝට් කරනවා මේකට. ඉතින් ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ. සරලව ගත්තොත් එහෙම මේ ෆීචර්ස් සෙන්සර්ස් වගේම සවුන්ඩ් ගත්තොත් එහෙම හොඳ මට්ටමකින් තියෙනවා. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම හොඳ මට්ටමකින් මේක ඕගොල්ලන්ට ඒක බලා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේකේ බැටරි ගැන කතා කරමු. ඉතින් අපි මේක බැටරි ගත්තොත් එහෙම mAh 7500ක බැටරියක් බලා ගන්න පුළුවන්. 100 watt wired charging එක, 80 watt reverse charging එක, 50 watt wireless charging එක, ඒ වගේම 22.5 watt reverse charging එක තමයි ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ සරලව. ඉතින් ඔය විදිහට තමයි මේක බැටරි ගැන කතා කරන්න තියෙන්නේ. සරලව ලොකු බැටරියක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ ෆෝන් එක මිලදී ගන්නවා නම් ඔයගොල්ලන්ට ඔප්ෂන් ගත්තොත් එහෙම කීපයක් තියෙනවා. ඒක RAM version අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක මිලදී ගන්නවා නම් සෝසෝ ලංකාවකින් මිලදී ගන්න පුළුවන්. මම පහලින් දාලා තියන්නම් මේගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් එව්වා. ඉතින් ඒ වගේම මේගොල්ලන්ට Facebook page එකකුත් තියෙනවා. ඒකටත් ගිහිල්ලා ඔයගොල්ලන්ට විස්තර බලා ගැනීම හැකියාව තියෙනවා. බිලත් මම පහලින් දාලා තියන්නම්. ඉතින් ඕම තමයි අපිට මේකේ කතා කරන්න තියන්නේ. සරලව ගත්තොත් එහෙම හොඳ මට්ටමේ ස්කෝඩ් එකක් මේක. ඉතින් ඕගොල්ලන්ට හිතන දේවල් මොනවාද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක එක තරක්කාරී කරන්න පුළුවන් මේ ෆෝන් එක. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ Apple ෆෝන් එකක් ගන්න බෑ නම් මේ ෆෝන් එක ගත්තට කිසිම හරක් නෑ. ඉතින් එහෙම තමයි කතා කරන්න තියෙන්නේ මේ ෆෝන් එක ගැන. ඉතින් ඔයගොල්ලන්ට හිතන දේවල් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට අපු වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මේ සෙට් එක.